තීරු එකක් කළා පොඩ්ඩක් මේ පරණ ලිපියක් කියවලා කොහොම හරි උගුරත් අමාරුයි බෙල්ලත් ඉවරලා කොහොම හරි වැඩේ පොඩි මේ ඒවක් වුණා කියලා තමයි තේරෙන්නේ මොනව කරන්නද වෙච්ච දෙයට කරන්න දෙයක් නැහැ නේද මෙම කල්පයේ ගගන යාත්‍රා භාවිතා කළ හෙළ යස්ස රජු 2009 මාර්තු මාස 1 වන ඉරිදා ලංකා පුවත්පත සඳකඩ පහන 14 වන පිටුව 14 වන පිටුව 2009 මාර්තු 1 වන ඉරිදා සඳකඩ පහන ලංකා පුවත්පත මෙම කල්පයේ ගගන යාත්‍රා භාවිතා කළ හෙළ යස්ස රජවරු එතකොට මේ ලංකා පුවත්පතේ සංස්කාරක මේක ලියලා තියෙනවා මෙහෙම වැකියක් පුරාතනයේ සිටි මිනිස්සු ගුවනින් යාමට විවිධ උත්සාහයන් දැරූහ රයිට් සහෝදරයන්ට පෙර සිටම එබඳු උත්සාහයක් තිබුණු බවට අප විසින් ගවේෂණාත්මක තොරතුරු සහිතව පළ කළ මුල් ලිපියට ප්‍රතිචාර ලෙස මෙම ලිපිය අප වෙත ලැබී තිබේ. මෙහි එන අදහස් විවාදයට තුඩු දෙන කරුණු සහිත බැවින් පළ කිරීමට තෝරා ගත්තෙමු. එසේම මෙය සංවාදයට විරුද්ධය. මේ පත්තරේ ලිපිය ලියන්න පෙර පත්තරේ කතුවරයා විසින් ලියලා තියෙන සටහනක්. එතකොට අපි පදෙච්ච ලිපිය කියවලා බලමු. මිනිසා බිහි වූ දා සිට විවිධ නිර්මාණ කර ඇති බව රහසක් නොවේ. එවැනි නිර්මාණ අතර ගුවන් රථය නිර්මාණය කළ පළමු වැන්නා කවුද යන්න කිව නොහැක. අපට දැනට දැකීමට ඇති සම්භාව්‍ය ග්‍රන්ථ අතර මහාභාරතයේ රාමායනයේ ඇති තොරතුරු අනුව රාවණ රජතුමා ගුවන් රථ භාවිතා කළ බව සඳහන්ය. රාවණ රජතුමාට අයත් ගුවන් රථයක් රාම කුමරු ඉන්දියාවට පැහැරගෙන ගිය ආකාරය මහාභාරතයේ සඳහන්ය. මෙම ගුවන් යානාව පුස්තක රත්නය යන නමින් හඳුන්වා ඇත. තවමත් නිශ්චිත කාලයක් කිව නොහැකි අනුමාන ලෙසට අදට වසර 7500කට පෙර ලංකාවේ ශක්තිති රජෙකු වූ රාවණ රජතුමා ගුවන් රථ භාවිතා කර තිබේ. ගෞතම බුදුරදුන්ට පෙර සිටිය කාශ්‍යප බුදුරදුන්ම සමල්ල කන්දට රාවණ රජතුමා විසින් වැඩම කරවා ඇත්තේ ගුවන් රථයෙන්ය යන්න ලංකාවතාර සූත්‍රයේ සඳහන්ය. ලංකාවතාර සූත්‍රය පළවෙනි පරිච්ඡේදය පරිචිද්දක ගාත සටහන මූලාශ්‍ර දාලා තියෙන එකක් මේ කියෙව්වේ. මහාවංශයට අනුව කකුසඳ බුදුරදුන් 40000ක් පිරිවර සමග වැඩම කර ඇත්තේ අහසින් ගුවන් රථවලින්ය. කකුසඳ බුදුරදුන් පිටදුන් මහරිබෝධිය රැගෙන විත් රෝපණය කළේ රූපනන්දා තෙරණිය බව වංශ කතාවල සඳහන් වී ඇත. රූපනන්දා තෙරණිය ගුවන් රථයෙන් පැමිණ ඇත්තේ නූතන දංගෝවිට අසල මඩබාවිට ගල්ඩෙන් රජමහා විහාරය පිහිටි ගුවන් තොටුපොළටය. සතමුන් 3ක් පමණ දිග ගුවන් රථ නැවතුම් පොළ අද දිනද දැක්ක ගත හැකිය. මෙහි ඇති සෙල්ලිපියක මෙම ස්ථානය එදවස ගුවන් තොටුපොළ බව සඳහන්ය. රුපනදස ලිනේ ගග යනි තොමඩය යන්න
ගුවන් රථයක රේඛා සමග දැක්ක හැක. මේක වරහන් ඇතුලේ තියෙනවා බෞද්ධාලෝකය 4 වෙනි කාණ්ඩය 9 වෙනි කලාපය 35 37 පිටු කියලා. ඒ කියන්නේ මේ ලේඛකයා විසින් ලියපු ලිපි. තව මේක රිවිල පුවත්පතේ පළවෙලා තියෙනවා. නැවුගල ලෙස දැනුදු කියන්නා වූ මෙම ස්ථානයේ එදවස ගුවන් තොටුපළක් බව එම ග්‍රාමයේ පැරැන්නෝ කියති. මේ අසලම තොටගෙදර කියා තැනක්ද ඇත. මෙම ස්ථාන දෙකම පුරාණ විහාර නාම දෙකකට අයත්ය. මෙම ස්ථාන පිරිත් පොතේද සඳහන් වී ඇත. වරකපොළ ප්‍රදේශයට අයත් දොරවක යන ස්ථානයද අදට වසර 7500කට පැරණි ගුවන් තොටුපළකි. මෙයට අමතරව තව ස්ථාන 27ක් ඇත. අශ්වින් යනු දෙවියෙකු ලෙස දේව කතාවල සඳහන්ය. වේද ස්ත්‍රෝත්වල විවිධ දෙවියන් පිළිබඳව දැක්වේ. ඒ අතරින් අශ්වින්ට විශේෂ තැනක් හිමි වී ඇති බව පෙනේ. හිරුගේ දියණිය වූ සූර්යයා දෙව් අයත් වූයේ හිරු දෙව් මඩුල්ලේ අනන්තයටය. ඇය වන්දනාමානාදී ලක් වූ බවක් පෙනෙන්නට නැත. ඇයගෙන් සිදු වූ කාර්ය නම් ඇගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා වූ අශ්වින් අශ්වාරෝහකයින් සමහර විට නාසත්වය නමින්ද හැඳින්වේ. සූර්ය දිව්‍ය රාජ්‍ය හා සම්බන්ධ කිරීමයි. අශ්වින් විස්තර භූමියේ රෝද 3ක් සහිත තම රථය අහස හරහා පදවාගෙන යන්නන් දෙසය. වේද ස්ත්‍රෝත්‍ර අනුව ඔවුන් හා ස්වභාව ධර්මය අතර කිට්ටු සම්බන්ධයක් නැත. මේ දෙදෙනා නියුන් සොහොයුරන්ය. ග්‍රීක ඩිවොස්කූරි දෙවිවරුන්ද බොල්ටික් මුහුදාවට රටවල දේව කතාවල එන ක්‍රිස්තු පූර්ව යුගයට අයත් නිවුන් දෙවිවරුන්ද අශ්වින්ද අතර සමාන ලක්ෂණයක් මේ නිසා දැකිය හැකිය. අශ්වින් ගැන වැඩිපුරම අසන්නට ලැබෙන්නේ විපතට පත් වූවන්ට ආධාරයට එන්නන් උන් ලෙසද. මුහුදුපත් වූ නැව්වල නැවිලන් ගලවා ගැනීම අංග දෙකල වූවන්ට කෘතිම සැපලීම හා අවිවාහක මහලු ස්ත්‍රීන්ට ස්වාමි පුරුෂයන් ලබා දීම ඔවුන් අතින් වූ ධාර්මික ක්‍රියා අතරට වැටේ යයි ඒරික් භාෂන් මහතා සඳහන් කරයි. අසිරිමත් ඉන්දියාව 306 පිටුව වරහන් ඇතුලේ. අශ්වින් යනු නාසත්ත්ව බව මෝනියන් විලියම්ස් පඬිවරයාගේ සංකෘත ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සඳහන්ය. නාසත්ත්ව යනු සතනසත බව පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙන්නප් පරණවිතාන මහතා සඳහන් කරයි. සත සාතා වන අතර නොහු සාතාගිර ලෙස සඳහන්ය. නසත අශ්වින් මේ දෙදෙනා නිවුන් සොහොයුරන්ය. දරුවන් 91ක් සිටියේ වෙසමුණි රජතුමාටය. එයින් පළමු වැනියා ඉන්ද්‍රය මොහු විසින් කර වූ ගල්ලෙනක ගෞතම බුදුන් වැඩ සිටි වාසය කරමින් සක් දෙවියන්ට සක්ක පඤ්හ සූත්‍රය දේශනා කළේ ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ත්‍රේදින්‍ය අසල වැවේගම බඹරගලදීය. බුදුරදුන් සක්ක පඤ්හ සූත්‍රය දේශනා කළ අවස්ථාවේ එය ඇසීමට වෙසමුණි රජතුමා ගුවන් රථයෙන් පැමිණි බව සඳහන්ය. වෙසමුණි රජතුමාගේ සේනාධිපතිවරයෙකු වූ සාතාගිර මහනුවර සම්පානකන්ද සහ හොරව්පතාන බල ප්‍රදේශයේ බෙරවාගම අසල හන්තානකන්ද
මෙහි ඇති සෙල්ලිපියක මෙසේ සඳහන් වේ. පරුමක සත නසත ජිත පරුමක මිතජය පරුමකලු පුෂ්‍යලිනේ අගත අනගත චතුදික සකස රත ප්‍රමුඛ ප්‍රධාන නසත නාසත්‍ය සාතාදී වශයෙන් මකරු ප්‍රධාන පුෂ්ට ලෙන සංඝයාට ආවා උනාවා නගත චතුදිස සකස දිසා සතර සංඝයාට රත ගුවන් රථය අශ්වින්ට රෝද 3ක් සහිත ගුවන් රථයක් තිබූ බව සඳහන්ය. අශ්වින්ට රෝද 3ක් සහිත ගුවන් යානාවක් තිබුණු බව සඳහන් කර ඇත. මෙම ලිපිය කරවා ඇත්තේ පුස්සා කුමරියයි. මැය අශ්වින්ගේ දියණියකි. මැයගේ සැමියා මිතයි. මිත නන්දි මිත්‍ර ලෙස මහවංශයේ සඳහන්ය. නමුත් මිතගේ පියා නන්දික බව සෙල්ලිපිවල සඳහන් වේ. මොහු වියක නැමති රජවරුගේ සේනාධිපතිවරයෙකි. වියක රජ ලෙස නොදැක්වේ. සෙල්ලිපියේ සඳහන් වන්නේ පරුමක වියක. පරුමක වියක යනුවෙනි. පණ්ඩිත මහරජතුමාගේ පියාද ඔහුය. ඒ අනුව වියක රජවරයෙකු විය යුතුය. බරණ යනු වෙසමුණි මහරජතුමාගේ පුත්‍රයෙකි. මිහින්තලයේ ඇති මෙම ලිපිය කරවීමේදී බරණට දේව යන අයෙකු සහාය වී ඇත. දේවගේ පියා අවරුද්ධයි. අවරුද්ධ වෙසමුණි රජතුමාගේ ඇමතිවරයෙකු බව සඳහන්ය. අටුවා ඇදුරු බුද්ධඝෝෂ හිමියන් මෙම දෙදෙනාව යක්කු කර ඇත. වැඩි විස්තර සඳහා බලන්න ධම්මපද අට කතාව දීඝාය කුමාර වස්තුව බුද්ධ ජයන්තිය 2685 මුද්‍රණය 328 පිටුව. දේවගේ පියා අවරුද්ධ බව සිතුප්‍රභුවේ කොරවක්ගල සෙල්ලිපියක සඳහන්ය. ගපති අවිරද පුත පරුමක දෙවහලෙන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් of සිලෝම් පිටුව 47 නොම්බර 630. අවිරද අවරුද්ධ විසින් ඝාතනය කිරීමට කුමරු වසර 120ක් ජීවත් වූ බැවින් ඔහුට දීඝායු කුමරු ලෙස නම් කළේ ගෞතම බුදුරදුන්ය. මේ කාලේ ලියපු ලිපි ගෞතම කියන වචනේ ගොතම වෙන්න ඕන ඒක. කතා කරගන්න බැහැ ළමයි. ධම්මපදයේ සඳහන්ය. එම නිසා අපිට සංඝයා වහන්සේලා ධර්ම දේශනා අවසානට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං යන මෙම ගාථාව අසන්නට ලැබේ. වෙසමුණි රජුගේ නිපිරිය වන අශ්වින්ගේ දියණියක් වන පුස්සා කුමරිය සරණ පාවාගෙන ඇත්තේ මිත සෙන්පතිතුමාය. පරුමක මිතජය ප්‍රධාන මිත්‍රගේ බිරිය යන බව සෙල්ලිපියේ මොනවට ඔප්පු වේ. මිත්‍ර ගමිනි අබේ මහරජුගේ සේනාධිපතිතුමා බව සෙල්ලිපි 18 සඳහන්ය. මෙතන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගෙන් ප්‍රකාශපත් නොකරන ලද දියතිත සෙල්ලිපිය ගලේ කොටා ඇත්තේ මෙසේය. පරුමක මිතජය පරුමක සත නසත ජිත පරුමකල පුෂ්‍යලිනේ අගත අනගත චතුර්දික සකස වෙසමන පුත බරණියලිනේ දෙවහච්ච චතුර්දික සකස පරුමක වෙසමන පුත බරණියලිනේ දෙවහච්ච චතුර්දික සකස. වෙසමුණි මහරජතුමා යක්ෂයින්ගේ අධිපතිය. වෙසමුණි රජු බව අමුතුවේ. වෙසමුණි රජතුමා යක්ෂයින්ගේ අධිපතිය. වෙසමුණි රජු බව අමුතුවේ මතක් කළ යුතු නැත. මෙම වෙසමුණි රජතුමාට පුත්‍රයෝ 91 දෙනෙක් සිටිය බව ත්‍රිපිටකයේ සඳහන්ය.
මෙම වෙසමුණි රජතුමා ගෞතම බුදුරජුන්ගේ මිතුරෙක් බව ජාතක අටකථා සඳහන් ඉන්ද්‍ර සෝම වර්ණ බාරජ්‍යවන්ත ප්‍රජාපති නන්ද කාමසෙට්ටු නිගණ්ඨ පනාද තාතාගිර හේමවත දේවසුත්‍ර පුරුණ කුලති කුල මොචලින්ද දේවමිත්‍ර යුගන්ධර ආලෝක හරි මහන්සි කියලා ගන්න බෑ හැමෝම ලිපියක් ඉවර වෙනවා. ඔයගොල්ලෝ මේ පත්තරේ හොයාගෙන කියවන්න හොඳද? ඒක ටික පත්තරේට හානියක් වෙන කියන්න බෑ ටික සදාහන්නේ. මට හරි අමාරුයි කතා කරගන්න බෑ. ගාල්ඩෙන් අයත් වන්නේ පච්චන රජතුමා නාග රජවරයෙක් වෙසමුණි රජතුමා යක්ෂ රජවරයෙක් මහුද ගුවන්රට භාවිතා කර ඇත. ගෞතම බුදුන් දවස ලංකාවේ ශක්විති රජතුමා පණ්ඩිත රජතුමාය ශක්විති රජතුමා ශක් දෙවියන් ලෙස ශක්‍ර දෙවියන් ලෙසට හඳුන්වති. ශක්‍ර දෙවියන්ගේ රිදුරා මාතල ලෙස සඳහන්ය. ශක් දෙවිඳු පණ්ඩිත රජතුමා බව සඳහන් කළෙමි. පණ්ඩිත මහ රජතුමාගේ ගුවන් යාන රිදුරු මාතලිය පණ්ඩිත මහ රජතුමාගේ භාණ්ඩාගාරික පරමක සුමන අයකැමි වූයේ පරමක පුෂ්ප දේවය. මහරජා පණිත බදකාරික පරමක සුමනහලිනේ භාණ්ඩාගාරික මහරජා පණිත බිමන දුත්තක පරමක මතලිනේ පණිත මහරජා අයකු පරමක පණිත මහරජා අයක පරමක පුෂදේහ අයකැමි. ගල්ඩෙන් 64ක් ඇති තිසපාවත විහාර තිස්සපාවත විහාරයේ ලෙස එදවසේ හැඳුන්වූ නූතන මහානාන්නේරියේ පිහිටි තෝරෝ මයිඩෑව ආරණ්‍ය සේනාසනයේ ඊට සඳහන් සෙල්ලිපි පිහිටවා ඇත. භික්ෂු භික්ෂුණී 14 නමක් පමණ වැඩ වාසය කරන මෙම ස්ථානයේ කකුසඳ බුදුසමයේ සිටම පැවතෙන පුණ්‍ය භූමියකි. මෙය දන්නේ මෙහිම වැඩ වාසය කරන කීප දෙනෙක් පමණි. ලබන සතියට පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පත්‍රාජික ලිපියක් මේ පත්‍රේ බලාගෙන කියවන්න මේ ලංකාවාසී ජනතාවට කියන්නේ මේවා හොයන්න බලන අයට මට පිස්සු කියන අයට ඔක්කොම හොයලා බලන්න ජීවිතී කාරින්ට මාධ්‍යමාකාරින්ට කියන්නේ 2009 මාර්තු මාසේ පළවෙනි ඉරිදා ලංකා පුවත්පතේ සඳකඩ පහන 14 පිටුව තමයි උපුටාගෙන කියෙව්වේ. ඔයගොල්ලෝ මේ පත්‍රේ හොයාගෙන බලන්න ගිහිල්ලා. ඔය හරි මේ පත්‍රේ කටුගෙයි හරි ඇති. නැත්තම් ජීවිතී ඔෆිස් වල ඇති. මාලිමාවේ ඔෆිස් වල තියෙන මන් දන්නේ නැහැ ජීවිතී ඔෆිස් වල ඇති. නැවතත් කියන්නේ 2009 මාර්තු මාසේ පළවන ඉරිදා මේක තව කොටස් තියෙනවා මුලත් එකක් තියෙනවා අගත් එකක් තියෙනවා මේක කෑල්ලයි මගේ අතේ මේ සූස් කේස් එකේ රිදෙච්ච ගෙදරට ආපු අය ඒව අරගෙන ගිහිල්ලා ඉතින් ඒ නිසා සූස් කේස් හතක රිදෙච්ච ඒවා දැන් තියෙන එකයි ඒක නිසා මේව අරගෙන ගිහිල්ලා කට්ටිය ඔයගොල්ලෝ නැවතත් කියවන්න මෙම කල්පයේ ගගන යාත්‍රා භාවිත කර හෙට යක්ෂ රජුරු කියලා ජයරත්න පත්‍රාජික ලිපි ලේඛනය තියෙන්නේ 2009 මාර්තු මාසේ පළවන ඉරිදා JVP පත්‍රයක් කියලා ඒක